මම ඔබෙන් ඇහුවොත් එහෙම ලෝකේ වටිනාම සමාගම මොකක්ද කියලා මම දන්නවා ඔබේ උත්තරය තමයි Nvidia සමාගම. ඔබ දන්නවා මේ සමාගම ඩොලර් ට්‍රිලියන 5කටත් වඩා වැඩි වත්කම් තියෙන සමාගමක්. ඉතින් ඔවුන්ගේ විශාලත්වය කොච්චරද කියලා කිව්වොත් එහෙම ඔබ දන්නවා ලෝකෙම තියෙන ඇග්‍රිකල්චර් නැත්නම් ලෝකෙම තියෙන එනර්ජි සෙක්ටර් එක. එහෙම නැත්නම් ස්පේස් සෙක්ටර් එක වගේ සෙක්ටර්ස් ගණනාවක තියෙන සියලු සමාගම් අතර කරත් අපිට ඔවුන්ගේ විශාලත්වයට සම කරන්න බෑ. සමහර වෙලට ඉන්දියාව වගේ දැවැන්ත ආර්ථික පවා මේ සමාගමේ වත්කමට වඩා කුඩයි. ඉතින් එවැනි සමාගමක් තමන්ගේ දෙවැනි නිවහන විදිහට ඊශ්‍රායලයේ තෝරගෙන තියෙනවා. එන්විඩියා සමාගම ඩොලර් බිලියන 1.5ක ආයෝජනයකින් තමන්ගේ දෙවැනි මුලස්ථානය ඊශ්‍රායලයේ සකස් කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේක විශේෂයෙන් සුබ ආරංචියක් වෙනවා. ඔබ දන්නවා ඊශ්‍රායලය කියලා කියන්නේ ලෝකයේ තියෙන තුන්වැනි ශක්තිමත්ම ආර්ථිකය කියලා අපි කලින් කිව්වා. ඉතින් ඒ වගේම ඔබ දන්නවා මේ වෙනකොටත් ඊශ්‍රායලයේ වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ තාක්ෂණ සමාගම් විසින් ඔවුන්ගේ GDP එකට. ඉතින් මේ තත්ත්වයක් එක්ක සුබ ආරංචියක් වෙනවා තාක්ෂණ සමාගම් වලටත් ලෝකයටත් ඒ වගේම ලංකාව වගේ රටවල් වලින් ඊශ්‍රායලය වගේ රටවල් වල රැකියාව සඳහා යන පිරිස් වලට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එන්විඩියා සමාගමේ මේ නව පියවරත් එක්ක මේ කලාපයේ ආසියාවේ ගත පෙරදිග තාක්ෂණ අංශයේ නව පිබිදීමක් ඇති වෙයි කියලා.